ආයුබෝවන් අතිශයින්ම යහපත් වාසනාවන්ත ජයග්‍රාහී කාල සීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔන්න ඊතා සුවිශේෂී ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. මේක ගොඩක් බලාපොරොත්තු හිටපු බහුතරයක් මේ ගැන අවධානය යොමු කරලා. දැන් ජ්‍යොතිෂය ගැන ඊතා විශේෂ සැලකිල්ලක් දක්වන පිරිස ඉන්නවා. සාමාන්‍ය සැලකිල්ලක් දක්වන පිරිස ඉන්නවා. සමහරක් අයට සැලකිල්ල නොදක්වන පිරිසුත් ඉන්නවා. හැබැයි ඔය බහුතරයක් දෙන සමහර ඒ කියන්නේ ජ්‍යොතිෂය ගැන වැඩියෙන් සැලකිල්ලක් දක්වන්නේ නැති අය පවා ඔන්න ටිකක් සැලකිල්ලක් දක්වන ග්‍රහ මාරුවක් ග්‍රහයක් තමයි මේ සෙනසුරු ග්‍රහය කියන්නේ. මේ සෙනසුරු ග්‍රහයාගේ විශේෂ ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන තමයි මේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබට පොරොන්දුවක් වුණා මම ඒ ගැන කතා කරනවා කියලා. ඉතින් මේ ග්‍රහ මාරුව වෙන්නේ මේ 2025 මාර්තු 29 වෙනිදා. මේ මාර්තු 29 වෙනිදා මෙතෙක් දවසක් කුම්භ රාශියේ ගත කරමින් සිටි සෙනසුරු ග්‍රහය තමන්ගේම රාශිය ගත කරමින් සිටි සෙනසුරු ග්‍රහය ඔන්න ගුරු ග්‍රහයාගේ රාශියක් වන මීන රාශියට පැමිණීම සිදු වෙනවා. මේක ප්‍රබලයි. හේතුව ඉදිරි වසර 2කමාරක් දක්වාම මේ මීන රාශිය තුළ තමයි පවතින. මීන රාශිය කියන්නේ සාමාන්‍යයෙන් 2027 ජුනි මාසේ 2 වෙනිදා දක්වාම මීන රාශිය ගත කරනවා සෙනසුරු ග්‍රහය. ගුරුගේ රාශියක් අපි කතා කළා වගේම ඒ වගේම මේක ප්‍රබලත්වය තමයි මේ වසර 30කට පස්සේ තමයි මේ සෙනසුරු මීන රාශිය ගත වීම සිදුවෙන. සමහරුන්ගේ ජීවිතයේ මේ ප්‍රථම වතාවට තමයි ඔබගේ ජීවිතේ ඔන්න සෙනසුරු ග්‍රහයා මීන රාශිය ගත වීමක් සිදු වෙන නිසා මේක ඉතා විශේෂයි හැමෝගෙම ජීවිත කතාවන් තුළ. ඒ නිසා ඒක ගැන අපි කතා කරමු. මුලින්ම පොඩක් සුවිශේෂී කාරණා කීපයක් කියන්න. විශේෂයෙන්ම අංක 1 මගේ රාශි චක්‍රයේ පස්වන රාශිය ලග්නාධිපති රවි ග්‍රහයා. එහෙම නැත්නම් සූර්යයා වූ සිංහ ලග්නය. සිංහ ලග්නෙමිනි ආයුබෝවන්. ඉතින් සිංහ ලග්න හිමියට මේ සෙනසුරු ග්‍රහයාගේ ගමන සෙනසුරු මාරුව මේ 2025 මාර්තු 29 වෙනිදා සිදුවෙන කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරන්න. ඉතින් ඔබ හැමෝම දන්නවා දැන් ගොඩාක් දුරට සිංහ ලග්න හිමියන්ගේ මානසිකව ඇදවට්ටන්න තරම්ම මේ ග්‍රහ මාරුව සම්බන්ධයෙන් සිංහ ලග්න හිමියන්ට තියෙන පලාපල කතන ගොඩාක් මමත් දැක්කා. ඉතින් ගොඩාක් දේවල් තම්නෙල් බලලා දෙත් තේරෙනවා. දැඩි ලෙස සිංහ ලග්න හිමියන් බිය ගන්නවමින් මේ අෂ්ටමේ රාෂ්ටකය ගැන කියලා තියෙනවා. ඉතින් මෙහෙමයි. අපි ඇත්ත කතා කරොත් ඇත්තටම සෙනසුරු ග්‍රහය පැමිණෙන්නේ ඔබගේ 8 වෙනිනේ. ඔබගේ 6 7 අධිපතිය වෙන සෙනසුරු ග්‍රහය 8 වෙනිට පැමිණීමත් එක්ක පොදුවේ සියලු සිංහ ලග්න හිමියන්ට අෂ්ටමේ රාෂ්ටකයේ ආරම්භ වෙනවා. ඒක කතා දෙකක් නෑ. ඒක බොරුවක් නෙමෙයි. ඒක ඇත්ත. ඒ වගේම මේ 8 වෙනිට පැමිණෙන සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටිය, ශනිගේ දෘෂ්ටිය දසවැන්න, දෙවැන්න සහ ඔබගේ පස්වෙනි භාවයට වැටෙනවා. ඉතින් මේ தත්ත්වයන් තුළ ඉතින් මේ අෂ්ටමේ රාෂ්ටකයත් එක්ක මේ ගමන් කරන්න වෙනවා මේ ඉදිරි වසර 2කමාර. හැබැයි මේ අෂ්ටමයේ රාෂ්ටකය තුළ තියෙන යම්කිසි අසුභවාදී දේ තියෙනවා. ඇත්තටම නැතුවම නෙමෙයි. ඉතින් ටිකක් වැඩි වශයෙන් තියෙනවා. හැබැයි ඔබ කලබල විය යුතු නැහැ. මේ රාෂ්ටකය තුළ මම හැමදාම කියනවානේ ඊ타මත්ම යහපත් ප්‍රතිඵලක් තියෙනවා. සමහර ගත්තොත් අපේ ඔය ප්‍රසිද්ධියේ සඳහා ජනතා ආකර්ෂණය තමයි මේ රාෂ්ට්‍රයේ වැදගත්කමක් තියෙනවා. ලංකාවේ සියලු ජනාධිපතිවරුන් ජනාධිපතිලා දින්නේ ඔවුන්ගේ රාෂ්ට්‍ර කාසියමද සියලු දෙනා එක්කෙනෙක් නෑර. මේක නැත්තම් අහම්බයක් කියලා හිතන්න පුළුවන් නෑ මේ සියලු දෙනා. ඒ නිසා මනසින් ඇද වැටෙන්න එපා. මෙතෙන් පටන් කියන දේවල් හොඳින් අහගන්න. ඇත්ත කියන්න ඕනේ. තියෙන අසුභවාදී පැති ගැන මම පෙන්눔 කරලා දෙනවා. අන්න ඒ දේවල් තුල අපි මිදෙන මාර්ගය එතනින් එහාට කතා කරමු. තවත් විශේෂ කාරණයක් අපි කතා කරනවා මුලින්ම. මොකද මේ දැන් ඔබට සියලු සිංහ ලග්නෙමට අෂ්ටමේ රාශිය ක්‍රියාත්මක වෙද්දී සමහර ඒ අතරින් තව සුළු පිරිසකට ඔය සම්බන්ධයෙන් තවත් ඒ රාශිය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සමහර ඒ රාශියක දෙකක් ක්‍රියාත්මක වීමේ හැකියාව දෙන හැමෝටම නෙමෙයි. වැරදවා තේරුම් ගන්න එපා. සමහරට ඒ කොයි වගේ අයටද? විශේෂයෙන්ම ඔබගේ උපන් කේන්සරහන් තුල අරන් බලන්න චන්ද්‍රය මෙතන සඳු ග්‍රහය 7 8 9 කියන තැන්පත් වෙනවා. නැත්නම් 1 කියන තැන. ඒ කියන්නේ ලග්න භාවයේ මුල්ම කොටුවේ ඉන්නවනම් නැත්නම් 7 වෙනි කොටුවේ ඉන්නවනම් නැත්නම් 8 වෙනි කොටුවේ ඉන්නවනම් නැත්නම් 9 වෙනි කොටුවේ ඉන්නවනම් ඔබට අර අෂ්ටමේ රාශියකට අමතරව තවත් එක ඒ රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ රාශියක දෙකක් තියෙනවා. ඉතින් මේකත් දැනගැනීම උදෙසා පමණයි මම ඔබට කිව්වේ. කිසිම හේතුවකින් මේකට මේ කලබල විය යුතු නැහැ. එහෙනම් පොඩ්ඩක් ඔබේ කේන්සරට හොඳින් බලන්න. ඒ කියන තැන්වල සඳු ග්‍රහයක් තැන්පත් වෙලා ඉන්න ඔබ තේරුම් ගන්න. ඔබට අෂ්ටමේ රාශියකට අමතරව තවත් ඒ රාශියක් ක්‍රියාත්මක වෙන එක්කෝ එකේ ඉන්න අයට චන්ද්‍රාෂ්ටමේ රාශියකයත් 7 8 9 කියන තැන්වල තැන්පත් වෙලා ඉන්න චන්ද්‍රයා ඒ අයට ජන්මේ රාශියකයත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ තත්ත්වයන් තුළ බය වෙන්න එපා. ඒකටත් පිළියම් පිළියෙත් අපි කතා කරනවා. අර වීඩියෝවේ ගොඩාක් මේ සෙනසුරු මාරුව සම්බන්ධයෙන් කතාවද විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් සමස්ත පුද්ගලික ජීවිත ගැන කතා කරන මේ කාල සීමාව තුළ ඔබ
ගොඩාක් දුරට තීන්දුව తీරන ගැනීමේදී ගොඩාක් දුරට බුද්ධිමත් නැහැ. වැරදි තීන්දුව తీරන ගැනීමේ සම්භාවිතාවය වැඩි. අනිත් පැත්තෙන් හිතුවක්කාරී. කිසිම කෙනෙකුට ඇහුම්කන් දෙන්නේ නැහැ. යහපත් උපදෙස් දෙන අයට කැමති නැහැ. ඔබට උපදෙස් දෙද්දී ඕන්න ප්‍රතික්ෂේප කරනවා. යහපත් හිතවතුන් යහපත් අයව ඈඩ් කරනවා. අර ඔබ බොරුවට මොරුන් ගත්තේ තියලා ඔබ යම්කිසි ආකාරයකින් අර ඉහළට පෙන්වන්න උත්සාහ කරන ඔබේ දියුණුවට ඔබ යම්කිසි ආකාරයෙන් පාවිච්චි කරන්න උත්සාහ කරන අයට වැත්තට වඩා නැඹුරුව වැඩි. අන්න ඔවුන් කියන දේ අහන්න උත්සාහ කරනවා. යහපත් දේ උපදෙස් ගන්න නැහැ, අයහපත් උපදෙස් ගන්නවා. අන්න ඒ වගේ අර තව දෙයක් අර නොපෙනෙන ලෝකේ ඔබට වඩා අර සුකුරුත්තන් දේවල්ට පොඩක් ඇල්ම වැඩි. ඒ දේවල් හොයන් යන්න ගිහිල්ලා අමාරු වැටෙනීරකට පවතින. අන්න ඒක නිසාවෙම බුද්ධිමත් යතුම කාරණා සිංහලක් නෙමෙයි මේ කාල සීමාව තුළ තමන්ගේ හිතුවක්කාරී බව, තීන තියෙන ගද්දි බුද්ධියෙන් තොර බව, තමන්ගේ හිතවතුන් ඈත් කිරීම. මේක පොඩ්ඩක් අනිවාර්යයෙන්ම ඇහුම්කන් දීම වැදගත් වැඩි කරගන්න මේ කාලේ බුද්ධිමත් වෙන්න රැවටිලට ලක් වෙන්න යන්න එපා මේ කාල සීමාව තුළ. එහෙම වුණොත් ගොඩාක් දේවල් කඩා වැටෙනීරකට පවතින. ඒකයි මුලින්ම කියලා පටන් ගන්නෙ හේතුව ඒ තත්ත්වයන් තුළ ඔබ ගොඩාක් පරිස්සම් විය යුතුයි. බය කරන්න මේ කියන්නේ. මේවා කලින් කියලා තියන්න. ඔබ මේ දේවල් තුළ පරිස්සම් වෙන්න උත්සාහ කරන්න. එතකොට මේ දේවල් වළක්වා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මානසිකව ඇද වැටෙන්න යන්න එපා. පොඩි දෙයක් වුණ ගාම ඔක්කොම ඉවරයි වගේ අයියෝ මගේ ඉවරයි මේ කාලේ මට ආයෙ ගොඩේමක් නැහැ. අයියෝ මොකද්ද මේ දේ? පොඩි ප්‍රශ්නයක් ආවත් ඇද වැටෙනවා. එහෙම බෑ. මානසික ඍණාත්මක භාවය වැඩි. ඒ ඍණාත්මක භාවය අඩු කරගෙන නෑ කමක් නෑ. නැතිවිච්ච දේ නෙමුණාවේ. මෙතනින් එහාට මට මේ දේ නැති වෙන්න දෙන්නේ නෑ. ඒ නැතිවිච්ච දේ ගැන අහිමිවිච්ච දේ ගැන හිතන්නේ නැතුව අන්න ඉදිරියේදී වෙන්න තියෙන දේ දැනට තියෙන දේ ගැන හිතලා වැඩ කරන්න උත්සාහ කරන්න. අන්න එතකොට මේ කෙන ඒ රාස්ටකෙට ඔබව පරද්දන්න හම්බෙන්නේ නැහැ ජීවිතේට. අන්න ඒක නිසා පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න. අනිත් අයට සමර්ථනකදී නම්‍යශීලී විරුතනදී නම්‍යශීලී වෙන්න. හැබැයි හැම වෙලෙම ඔබගේ හොඳ ගැන හිතන අය පමණක් ආශ්‍රය ගන්න. අයහපත් අය වැඩි ආශ්‍රයයට පෙළඹෙනවා වැඩි කාල නිසායි මම එහෙම කිව්වේ. එහෙනම් අපි දැන් කතා කරමු මූලිකම කාරණම අපේ මේ ජීවිකාව, රැකියාව, අපේ ලැබීම් ව්‍යාපාර ගැන මුලින්ම කොටස් වශයෙන් කතා කරමු. මේක පොඩක් කෙටි කොටස් වශයෙන් මේ ඔබට කියන්නේ හේතුව රැකියාවක් කරන රැකියාවේ කොටස බලන්න පුළුවන්. ව්‍යාපාර කරන ව්‍යාපාර කොටස බලන්න පුළුවන්. සමහරු මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා කියනවා. නමුත් මේක ඉතාල වැදගත් නේ. ඒක නිසා ඔබට අවශ්‍ය කොටස් විතරක් තෝරන්න බලන්න පුළුවන් විදිහට මම කෙටි කොටස් වලට ගහලා දෙනවා. ඒ නිසා ඒකත් ඔබේ පහසු උදෙසා කරලා දෙන්නේ. ඉතින් මුලින්ම මේ රැකියාව ගැන කතා කරොත් මෙන්න මේ කාල සීමාව තුළ ඉතින් අපි කතා කරමු තියෙන තත්වය අපි තියෙන සත්‍ය දැනගමුකෝ. මේ සත්‍ය තුළ ගත්තාම රැකියාව තුළ ටිකක් තද බල ලෙස බාධක ඇති වෙන කාල පරිච්ඡේදයක් පෙන්눔 කරනවා මේ කාලේ. රැකියාව එපා වීමක් වගේ සිදු වෙනවා. ඒ වගේම රැකියාවට යම්කිසි ආකාර ඔබේ උනන්දුව උත්සාහය අඩු වෙනවා. තව පැත්තකින් අර රැකියාව කරන් යන්න රැකියාවට යන්න ඒ දේවල් බාධක ඇති වෙනවා. ඉතින් රැකියාවල් අහිමි කරගන්න හිතාමතාම රැකියාවලින් හදිසි තීන්දුව తీරන ඉවත් වෙන්න මෙන්න මේ කාල සීමාව තුළ සිංහ ලග්න හිමියාට තද බල වශයෙන්ම හිතන කාලපරිච්ඡේදයක්. ඒ නිසා ඒ தත්ත්වයටපත් වෙන්න එපා. අපි එහෙම නොවෙන්න ඒ සියලු ප්‍රශ්න විසඳ ගන්න හැටි කතා කරමු. නමුත් අපි මේ தත්ත්වය තමයි බහුතරයක් සිංහ ලග්න හිමියන්ට පවතින්නේ. රැකියාව තුළ රැකියාව එපා වීමක් වගේ தත්ත්වයක් තදටම තියෙනවා. රැකියාව අහිමි වීම නැත්නම් ඔබ අතහැරීම බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක්. හැබැයි වැටෙන්නේ අපි එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඒකෙන්ද කලබල වෙන්න ඕනේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් රැකියාව කරන් යන ගම දැන් රැකියාව කරන් යන ගම දැන් රැකියාව අර මම කියපු බාධක ටිකට අපි නිවැරදි ආකාරයෙන් මූණ දුන්නොත් අපි මේ දේවල් දැනගෙන ඉන්නනේ. දැන් අපි කලින් දැනගත්ත ඒකනේ. ඒකට මූණ දෙන්නේ. මූණ දුන්නොත් ඒ දේවල් වලට නියමිත විදිහට වැඩ කරොත් මේ වෙලාවේ කම්මැලිකම පොඩ්ඩක් දැනෙනවා. ඒ කම්මැලිකම නැති කරගෙන උත්සාහය උනන්දුව ඇති කරගෙන පොඩ්ඩක් බාධකෙදි බාධක ගණන් ගන්නතෝ වැඩ කරගෙන අනිත් පැත්තෙන් මෙන්න මේ කාල සීමාව තුළ ටිකක් මහන්සි වෙන්න නැහැ. වැඩි වශයෙන් මහන්සි වෙලා වැඩ කළොත් ඔන්න ඔබට මේ කාල සීමාව තුළ රැකියාවේ එක්තරා ආකාරයකින් කැපී පෙනෙන සාර්ථකත්වය. මොකද හේතුව මේ වෙලාවේ ඔබට රැකියාව තුළ ඔබේ රැකියාව කරන තැන්වල තනතුරෙන් ඔබට වඩා ටිකක් පහලින් ඉන්න අන්න ඒ අය පිරිසන වැඩි රැකියාව තුළ අන්න ඒ වගේ අයගෙන් ඔබට ගොඩාක් දුරට යම්කිසි සහායක් ලැබෙන අවශ්‍ය වෙලාවට ඔබට ප්‍රශ්නයක් ඇද්දී ඔවුන් මැදිහත් වෙලා විසඳන්න අන්න ඒ තැන් තුළ ඔබ ඔවුන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා. අන්න ඒ ආකර්ෂණය ඔවුන්ගෙන් ලැබෙන සහාය උපයෝගී කරගනිමින් ඔබට අර රැකියාවේ තියෙන බාධක මැඩගෙන ටිකක් අපහසුතාවය මැද වුණත් ගේමක් ගහන්න පුළුවන්. අන්න එන්න ඒ ශක්තිය මානසික ශක්තිය තමයි අවශ්‍ය. මේ මානසික ශක්තිය සකසා ගන්නට වීඩියෝ අවසන් පිළිත් එක්ක කතා කරනවා. අන්න මේ මානසික ශක්තිය තුළ අන්න ඔබට ඒ කියන හැකියාව තියෙන නිසා කොහෙත්ම කලබල වෙන්න එපා. මොන දේ තිබ්බත් මොන බාධකයක් ආවත් ඔබට ඒ සහාය ලැබෙනවා. අන්න ඒ කිව්වා වගේ ඔබට ඒ තනතුරෙන් පහළ අයගේ ආකර්ෂණයේ සහාය හිමි වෙද්දී අන්න මම බාධකගෙන වගේ බාධකගෙන කොතනින්ද? බාධක ගොඩාක් දුරට ඇති වෙන්නේ ඔබත් එක්ක
එකට වැඩ කරන අයගෙන්. අන්න ඕකට හේතු වෙන ඔවුන් දැන් තරමදුර ඔබ අපි මෙහෙම හිතන්න පුළුවන්. ඔබ ඔවුන්ට වඩා පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නවා. එහෙම නැත්නම් ඔබට දැන් මොකක් හරි තත්ත්වයක් තුළ අර හැම දෙයකදීම ඔබට තම අවස්ථාව ලැබෙන ඒ වගේ තන් තුළ දැන් ඊර්ෂ්‍යාවට ලක්වීම නිසාවෙන් ඔවුන් පෙළඹෙනවා ඔබ ගැන වැරදි දේ සමාජගත කරන්න. අනිත් පැත්තෙන් අන්න ඉහළ අයට ඔබ ගැන කේලම් කියන්න ඕම් පෙළඹෙනවා. අන්න ඒවත් තුළ ඔබට මේ රැකියා ස්ථානයේ එපා කරවන්න. ඒ රැකියාව තුළ නැත්තම් ඔබට යම්කිසි හරි ඉහළ අයට ඔබව එපා කරවන්න. නැත්තම් ඉහළත් එක්ක ගැටුම් ඇති කරන්න ඕන් පෙළඹෙනවා. අන්න එතන තමයි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ බුද්ධිමත් බවින් වැඩ කරොත් ඒක ඔබට වළක්වා ගන්න පුළුවන්. එහෙනම් මේ කාල සීමාව තුළ අන්න ඒ ආශ්‍රය කරන අය කවුද කියලා නිවැරදි තේරුම්ගෙන රැකියා කරන ස්ථානය තුළ කටයුතු කරොත් ඒ තත්ත්වයන් තුලත් ඔබට බුද්ධිමත්ත්වයේ ප්‍රශ්න විසඳා ගන්න හැකියාව දෙනවා. අර ඔබ ගැන වැරදි විදිහට දේවල් සමාජගත වෙන්න ඒ වගේ දේවල් වලට ඔබ කරන ක්‍රියා තුළ ඔබට නිකන් ඒ වගේ දේවල්දී කේන්ති යනවා. අර කේන්ති යෑම තුළ සමහර තැන්වලදී ඔබේ හැසිරීම රටාව ටිකක් වෙනස් වෙනවා. අන්න ඒවා ඔවුන් ආයුධයක් කරගෙන ඔබට විරුද්ධව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඔබට ඊට පස්සේ කේන්ති ගියාම ඉහළත් එක්කත් ඔබ රණ්ඩු වෙනවා. මේ වෙලාවේ බුද්ධිමත් විය යුත්තේ අන්න ඒ වගේ අර මෝඩ වැඩ කරන්නේ නැතුව පුළුවන් තරම් බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. අන්න ඒතර රැකියාව තුළ ගෙන ගැටලු ඔබට බාධක මැදගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා. මේ තනතුරු උසස් වීම ගැන කතා කරලා දැන් තනතුරු බලාපොරොත්තුෙන් මේ තනතුරු උසස් වීම ගැන කතා කරලා දැන් තනතුරු බලාපොරොත්තුෙන් ඉන්නවනම් සිංහලක් නෙමෙයි මේ කාල සීමාව තුළ නැත්තම් උසස් වීමක් බලාපොරොත්තු ඉන්නවනම් ඔන්න මේ කාලේ ඕක තමයි අර ගොඩාක්ම හේතුව. අර මම මුලින් කිව්ව සතුරු කරදර ඇති වෙන්න මොකද ඒත්තන්ට සුසුසුකම් තියෙන්නේ ඔබට. අන්න ඔබ තමයි නිවැරදි ලෙස උසස් වීමට ගැලපෙන කෙනා. නමුත් ඕකට ඇහැ ගහගෙන සමහර අය අන්න ඔබට ගැටලු මතු කරලා ඔබට ප්‍රශ්න ඇති කරලා ඔන්න ඒ උසස් වීම දැහැ ගන්න උදුරා ගන්න උත්සාහ කරනවා. ඒ දේවල් අර කොමන හේතුවකට දැන් ඔබ රැකියාවෙන් ඉවත් කරලා නැත්නම් ඔබ රැකියාව වැඩ තහනම් කරවලා හරි අන්න ඒ දේවල් ඔවුන් නතු කරගන්න උත්සාහ කරනවා. ඒවට යක් ඉහළ පැලැන්ති අයගෙත් සහයෝගය ඔවුන්ට ලැබෙනවා. හැබැයි මේ දේවල් මැඩගෙන යන්න ඔබට ශක්තිය තියෙනවා. මොකද මම කියවනේ ඔබට අර පහළ පෙළේ ඉන්න ප්‍රබල පිරිසකගෙන් විශාල පිරිසෙන් සහායක් ලැබෙනවා කියලා. අන්න ඒක නිසා අර අමාරුවෙන් හරි ඔබට එතනට යන්න ඉඩ තියෙනවා. හැබැයි ඔබ අර මගදී අතාරින්නේ නවත්තන්න ඕන. ඔය ප්‍රශ්නේ එද්දී ඔබ මෙතන තියෙන ලොකුම ගැටලුව අතහැරලා දානවා. මට ඕනේ නෑ වුණා. නැත්තම් මට මේ රස්සාවම එපා කියලා දමල ගහලා යන්න හදනවා. එහෙම නොවෙන්න මොන ගැටලුවවත් ඔබ අතහරින්නේ නැති විශ්වාසයෙන් තුල කටයුතු කළොත් අන්න ඔබට මේ තනතුරු ලාභය නිවැරදි ලෙසම අත් වෙනවා. ඒක වළක්වන්න කාටවත් බැරි වෙනවා. අන්න ඒක නිසා මේ කාල සීමාව තුළ ගොඩාක් උත්සාහ කරන හැබැයි වෘත්තීය සමිති තුළ එහෙම නැත්නම් අර ජනතාව නියෝජනය කරන තැන්වල ඔන්න නායකත්වයේ තනතුරු ඔබට નિરાයාසයෙන්ම ලැබෙන කාල පරිච්ඡේදය නිසා හැබැයි වෘත්තීය සමිති නායකත්වයේ ඒවා ලැබෙන එකත් අර ඉහළයි උදහසට ලක් වෙන්නේ හේතුවක් නෑ. මොකද ඔබ සේවක සේවකන පෙනී සිටීදී ඉහළයට ඒක ප්‍රශ්නයක් වෙනවනේ. අන්න ඒ වගේ දේවලුත් තියෙන නිසා ටිකක් ඔබට පැහැදිලි ඇතිනේ මේ දේවල්. ඒ නිසා මේ දේවල් බුද්ධිමත් පාලනයක් ඇතුව කරන්න උත්සාහ කරන කාවත් තරහ කරගන්න නැතුව ඉන්න උපරිමයෙන් උත්සාහ කරන. එතන තමයි ඔබට වැදගත් වෙන්නේ. ඔබ උපක්‍රමශීලී වී යුත්තේ එතනදී අර උඩත් පහලත් එකසේ බැලන්ස් කරගත්තොත් ඔය ඊරාස්තක එනවා කියන කිසිම නරකක් රැකියාවට එන්නේ නැහැ. ටිකක් අමාරුයි. හැබැයි බැරි නෑ. ඒකට ක්‍රමයක් මම කියලා දෙනවා. ඒක නිසා ඔබට පහසුනේ තත්ත්වයට යන්න පුළුවන්. ඔබ වාසනාවන්තයි. දැන් ඔබට පැහැදිලි ඇතිනේ සරලවම තේරෙන්නේ නැතිනේ මේ රැකියාව තුළ තත්ත්වය. අන්න ඒ තත්ත්වය තුළ ඔබ හිතට ගත යුතුම දැන් ඔබට පැහැදිලි ඇතිනේ සරලවම තේරෙන්නේ නැතිනේ මේ රැකියාව තුළ තත්ත්වය. අන්න ඒ තත්ත්වය තුළ ඔබ හිතට ගත යුතුම කාරණාවක් තියෙනවා. හිතට ගත යුත්තේ ඔබ මේ කාල සීමාව තුළ කායිකවත් අනවශ්‍ය විදියට හිතවත්කම් ඕනර වැඩි වින්තුරුකමත් දබරටයි කියන එක නිසා හිතවත්කම් අවශ්‍යත් නැහැ. කායිකවත් හතුරුකම් පාතන ඔබට අවශ්‍යතාවයකුත් නැහැ. අනිත් එක තමයි හොඳින් මතක තියාගන්න ඔබ වචන කෙනෙක් ගැන වරදක් තව කෙනෙක් ගැන කියන ඉහළ කෙනෙක් ගැන වරදක් එක්කෙනෙක් කියද්දි අනිවාර්යෙන් මතක තියාගන්න ඒක පෙරලා ඒකට අතිනුත් දාලා ඒක කරන්න පුළුවන් උපරිම තත්ත්වයෙන් ඒ තත්ත්වයට කේලම් යනවා. මේ කාලේ ඔබ වෙනුවෙන් ඔබ ගැන කේලම් කරන. ඒ නිසා වචනේ පරිසම් ගන්න. කාවවත් කායිකවත් විවේචනය කරන්න එපා. විවේචන තිබ්බත් එක හිතේ තියාගන්න. ඒවා හිතින් දැනන කටයුතු කරන්න. ඒ හැර කිසිම කෙනෙක්ව විවේචනය කරන්න යන්න එපා. ඔන්න විවේචනය කරන්න ගිහිල්ලා ඒ කියන දේවල් වැරදි ලෙස කනට වැදීමත් ඔන්න අර ප්‍රශ්න ඇති වෙන්න සමහරු අමනාපකම් ඇති වෙන සතුරු කරදර ඇති වෙන සතුරුකම් ඇති වෙන්න හේතු කාරණා යදෙනවා. එහෙනම් එහෙම නොවෙන්න නම් ඔබ මේලා වචන පරිස්සම් කරගෙන අනිත් පැත්තෙන් රැකියා ස්ථාන තුළ ඉවසීම පාලනය කරන්න. මොකද හැම වෙලෙම ඔබ කේන්ති ගස්සනවා. ඒ කේන්ති ගස්සලා ඔබ තුලින් වරදක් කරව ගන්න ඕන උත්සාහ කරනවා. ඒක ඔබට එරෙහිව ආයුධයක් ලෙස පාවිච්චි කරන්න. එහෙනම් ඔබ උත්සාහ කරනවා මේ වෙලාව ඉවසීම උපරිමයෙන්ම ඉවසන්න. තගියා තමන්ගේ වැඩේ රාජකාරිය කරා අනිත් පැත්ත එක්ක සම්බන්ධලා කරන කටයුතුලත් නිවැරදි ලෙස කරා. එතනින් යාට හිතවත්කම තියාගත්තා. ඊට වඩා දේවල් ඕනේ නැහැ. ඕනට වඩා හිත මිතුරුකම් සමාග මේ කාල සීමාව තුළ ඕනේ එක එක දේවල් වලට අවස්ථාව වෙන ඒවට අනවශ්‍ය විදිහට මැදිහත් නොවි
තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ ඉවසීමෙන් සහ ටිකක් සංයමයකින් කරන් යන්න. එතකොට ඔය ගැටලු මතුවෙන්නේ නැහැ. අපි ව්‍යාපාර කටයුතු ගැන කතා කරොත් සිංහලක් නෙමෙයි විශේෂයෙන් මේ ව්‍යාපාර කියවම ඔබ තේරුම් ගන්න ව්‍යාපාර කියන්නේ අපි ව්‍යාපාර කටයුතු ගැන කතා කරොත් සිංහලක් නෙමෙයි විශේෂයෙන් මේ ව්‍යාපාර කියවම ඔබ තේරුම් ගන්න ව්‍යාපාර කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරය දන්නේ නෙමෙයි. ඔබ යම්කිසි ආකාරයකින් කරන ඕනෑම කටයුත්තක් රැකියාවට අමතක දැන් ජීවිකාව කරන සමහර අය ගොවිතැන් කටයුතු කුලී වැඩ කරන අය අහරයි අපිව අමතක කරන්නේ නැහැ. ඔබ මේ රැකියා ව්‍යාපාර කියන දෙකටම අයිති වෙනවා. අනේක නිසා මේක හොඳින් ඔබත් සවන් දෙන්න. ඉතින් ව්‍යාපාර ගැන කතාවේදී මුලින්ම අපි කතා කරමු මේ තනි පුද්ගලව කරන ව්‍යාපාර තුර නම් සෑහෙන සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව තියෙනවා. ඔන්න ඔබ කරන් යන ව්‍යාපාර තුල ඔබේ පූර්ණ අවධානය තුල පවත්වා ගත්තොත් ඔය කියන කඩා වැටීම් ව්‍යාපාර තුළ සිද්ධ වෙන්නේ. හැබැයි හොඳ අවධානයක් තියෙනවා. ඔබට මේ කාලේ ව්‍යාපාර තියෙන උනන්දුව, ඒ ගැන තියෙන ඔබේ අවධානය අඩු වෙන තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ අවධානය අඩු කරගන්න නැතුව කොහොම හරි මොකද දැන් නැත්තම් අවධානය අඩු කරගත්තොත් ඒ ව්‍යාපාර කඩා වැටෙනවා. ඒ කතා දෙකක් නැහැ. මොකද හේතුව ඔබ අනිත් අය මත සේවක සේවිකා මත ඉඳලා ඕන දෙයක් ඇදී ඔබ ගෙදරටලා පැත්තටලා ඉන්න නැත්නම් ඔබ ඔබේ පාඩු වෙන වෙන දේවල් කරනවා. එහෙම කරන්න ගියොත් ව්‍යාපාර කඩා වැටෙනවා. හැබැයි හොඳින් මතක තියාගන්න මේ කාලේ පූර්ණ අවධානය යම්කිසි අර ව්‍යාපාර තුළට කරලා ඒ තුළ කටයුතු කළොත් ඔබට ඒ තුළ සාර්ථකත්වයක් තියෙනවා. ඒ තුළ ඔබට ලොකු ලාභ පරමාර්ථ කියන්නේ ඉදිරියට යම් බලාපොරොත්තු වෙ හැකි කාල පරිච්ඡේදය. ඒ නිසා එහෙනම් මේ කාල සීමාව තුළ උපරිමයෙන්ම මොකක්ද මේ ව්‍යාපාර තුළ සිදු වෙන්නේ, කොහොමද ගනුදෙනු සිදු වෙන්නේ, රුපියලට බලන්න ඕන. ඒ වගේම ස්ටොක්ස් තියෙනවා ඒව ගැන නිතර සැලකිලිමත් වෙන්න ඕන. කාමත්ව විශ්වාස කරන්න බෑ. මොකද මේ කාලේ ටිකක් ඔය සේවක සේවිකාවන් වෙන්න පුළුවන්. ඊටත් වඩා ගොඩාක් දුරට ඔය මැනේජර්ස්ලා මේ වගේ අය මේ කාලේ වංචා කරන්න ඉඩකට පදින. එහෙම නොවෙන්න වග බලාගන්න. සේවක සේවිකයන් නැති වංචා නොකරත් පොඩි අඩුපාඩුකම් වෙන්න, මගහැරීම් වෙන්න, මේ ඔබට පාළු වෙන දේවල් සිද්ධ වෙන ඉඩකට පදිනවා. අන්න ඒක නිසා මම ඒකයි කිව්වේ ඔබ පූර්ණ අවධානයෙන් ඔබේ ව්‍යාපාර තුල කටයුතු කරොත් මේ කාලේ බෝනස් එකක් ඔබට. එහෙනම් මේ කාලේ ඔබ හිතා ගන්න බැරි සුපිරි සාර්ථකත්වයක් හම්බ වෙනවා. කවුරුව අසුබයිකවත් ව්‍යාපාර වලට මම කියනවා ඒ අවධානය උපරිම දෙන්න පුළුවන් නම් හොඳ සැලකිල්ලෙන් කටයුතු කරනවා නම් ඔන්න ඒ ව්‍යාපාර තුල සෙනසුරුගේ අසුභවාදී පැත්ත නැතුව සුභවාදී පැත්තෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කරන කතා කරොත් ඔන්න හවුල් ව්‍යාපාර කරන කතා කරොත් ඔන්න හවුල් ව්‍යාපාර නම් එතරම් හවුල් ව්‍යාපාරය තරම් සුබදායි කාලයක් නෙවෙයි. මොකද මේ හවුල් ව්‍යාපාර තුළ ඔබ රැවටීම් වලට ලක් වෙන ඉඩකට පාතිනවා වැඩි. හවුල තුළ ඔබට ගොඩාක් දුරට ගැටලු මතුවෙනවා. සමහරක් වෙලාවට ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙන්න පුළුවන්. ඔබේ යම්කිසි ආකාරයකින් අර ඔබගේ තියෙන දක්ෂතාවය ඔබගේ දේවල් තිබ්බට ව්‍යාපාර සාර්ථුනට ඒ දේවල් තුළ ඔබට ලැබිය යුතු දේ නොලැබෙන්න ඉඩකට පදිනවා. ඔන්න ලාභ අඩු කරලා පෙන්නලා අන්න ඔබට යම්කිසි ආකාරයකින් රවට්ටන ඉඩකට තියෙනවා. ඒ නිසා දැන් මේ හවුල් ව්‍යාපාර කරන මේක නවත්තන්න නෙමෙයි. එහෙනම් ඔබත් කළ යුත්තේ මේ හවුල් ව්‍යාපාර තුළ සිදුවෙන්නේ මොකද්ද? ඒ සිදුවෙන දේ තුළ ලාභ කොපමණ ලැබෙනවද? නිතර accounts ගැන, stocks ගැන, කරන දේවල් ගැන ඔබේ පූර්ණ අවධානයෙන් ඉන්න උත්සාහ කරන්න. මොකද හේතුව අනේ රැවටීම් වලට ලක් වෙන්න ඉඩ නොදෙන්න. එහෙම වුණොත් ඔන්න හවුල් ව්‍යාපාර තුළ ඒ ගැටලුකාරී තත්ත්වයන් වලින් ඔබට මිදිලා ඒ දේවල් තුළ ලාභات කරගන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් කියන්න මේ කාල සීමාව තුළ ඒ හවුලේ කටයුතු කරන් යන ගම ඒවට අවධානය හොඳින් තියාගෙන ඔබ පොඩ්ඩක් උත්සාහ කරන්න ඔබේ පාඩුවේ දේකුත් කරගන්න. හැබැයි පාඩුවේ දේ කරද්දිත් ලොකුවට පටන් ගන්න නෙමේ. පොඩ පියවරෙන් පියවර යන මුල ඉඳන් පටන් ගන්න. සෙනසුරුගේ කාල සීමාව තුළ ඒ රස කාල සීමාවල ව්‍යාපාර වලට ලොකුවට ආයෝජනය කරලා ලොකුවට ණය වෙලා කරන්න බෑ. ඒ කරන දේවල් තුළ ඔබ කල යුත්තේ පොඩියට ආරම්භ කරලා දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය හවුල් ව්‍යාපාර තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් වලත් අර අවධානය තුළ මිදෙන්න පුළුවන්. හැබැයි අලුතෙන් හවුල් ව්‍යාපාර වලට යන්න එපා. එහෙනම් ඔබට පැහැදිලි. එහෙනම් ওই තත්ත්වෙන් තුළ අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න බලාපොරොත්තු වෙන චුට්ටක් බලාපොරොත්තු වෙන මම මොන වගේ ව්‍යාපාර කළොත් හොඳයිද කියලා. මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඔබට ගොඩාක් දුරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එහෙම නැත්නම් රෙදි පිලි සම්බන්ධයෙන් නැත්නම් ඔය අධ්‍යාපන පොත්පත් සම්බන්ධයෙන් නැත්නම් ఔෂධ වර්ග වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔය ජලය සම්බන්ධයෙන් කාරණා කොමන හෝ දෙයක් අර මං කිව්වා වගේ සුළුවෙන් ආරම්භ කරලා කරන් යන්න උත්සාහ කරන පොඩි මහා පරිමාණයෙන් නෙමෙයි. ඒ දේවල් පොඩියට ටික පටන් අරන් පියවරෙන් පියවර යන්න. එහෙමනොත් මේ වසර දෙකමාර ඉවරෙද්දී ඔබ ව්‍යාපාර ශාස්ත්‍රයේ නොමැකෙන තැනකට ගිහිලා තියෙයි. සමහරට හිතා ගන්න බැහැ. මොකද හේතුව මේ බාධක මැද මේ රාෂ්ට්‍රක දසාවල් තුළ තියෙන අසුභවාදී දේවල් මැද ප්‍රශ්න මැද ආරම්භ කරන් කොහොම හරි ටික යන දේවල් තුළ පදනම හරි ශක්තිමත්. ඇයි හැමදේම වර්ධින තැම්පව දන්නවනේ. ජීවිතේ පොඩ යද්දී එන ගැටලුකාරීක දේවල් දන්නව. අන්න ඒ දේ තුළ යන්න. එතකොට හිමින් ගමන තුළ මේ සෙනසුරුත් එක්ක හිමින් ගමන. මොකද සෙනසුරු ග්‍රහයත් ටිකක් හිමින් ගමන් කරන ග්‍රහයනේ. ටිකක් මන්දගාමී ග්‍රහයනේ. අනේක නිසා මේ හිමින් ගමන තුළ
ඔන්න ව්‍යාපාර කොට දාගන්න පුළුවන්. කවුරු කිව්වත් අසුභවාදී කියලා මම කියලා නෑ. එහෙම කරන අයට බුද්ධියෙන් වැඩ කරන අයට සුභවාදී ප්‍රතිඵල ගන්න පුළුවන් කාලයක්. හැබැයි ඉතින් අර දැලිපිහින් කිරි කනවා වගේ තමයි. උප්පරිම පූර්ණ. මොකද තමන්ගේ ජීවිකානේ තමන්ගේ ව්‍යාපාරේ එන පූර්ණ අවධානය සහ ඒ දේ තුළ හොඳට මහන්සියලා වැඩ කරන්න පුළුවන් නම් බය වෙන්න එපා. පුළුවන් ගොඩ යන්න. මොකද සමහර අය මහන්සියෙන් වැඩ කරොත් ඉතින් ප්‍රතිඵල ලැබෙනවා ඒක ෂුවර් නේ කියලා. ඒක ඉතින් ඔබ කියන්න ඕනද නෑ. මහන්සියලා වැඩ කරන හැමෝටම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. සමහරු උපරිම මහන්සියලා වැඩ කරලත් ප්‍රතිඵල නැතුව කඩාවැටෙච්ච මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්න. හැබැයි ඔබට මං කියනවා මහන්සියෙන් බුද්ධියෙන් අවධානයෙන් වැඩ කරොත් ඔය එන මහා බාධක උනත් මහා පරිමාණ බාධක උනත් මැඩගෙන ඔබට දිනන්න පුළුවන්. බාධක නෝ නැත්තේ නෑ. හැබැයි දිනන්න පුළුවන්. ලැබීම් සහ වියදම් ඔන්න වැදගත්ම தත්ත්වය. මෙන්න සිංහ ලග්න හිමියන්ට ගැටලු මතුවෙන නම් මතුවෙන තැන. මේක මේ පොඩක් කොටස් දෙකකට කඩනවා. මේ මුල් කාල පරස මුල් වසර වගේ කාලේ වසර දෙකමාරේ මුල් වසර වගේ කාල සීමාව තුළ ඔබට ලැබීම් තුළ ගැටලුවක් නැහැ. හැබැයි එයින් පස්සේ පොඩ්ඩක් ලැබීම් පිළිබඳ ගැටලු වෙනවා. ඔබ ණය වෙන්න වගේ හේතු කාරණා. හැබැයි ඒකට වෙන්නේ මේ ලැබෙන කාල සීමාව තුළ තියෙන ඔබේ අදූර දර්ශී බව. මොකද හේතුව මුදල් හදල් ලැබෙද්දී ඒ දේවල් අනවශ්‍ය දෙයට වැඩි වශයෙන් මුදල් වියදම් කරනවා. මේ කාලේ පොඩ්ඩක් කැමති ටිකක් මේකට පොඩි දෙයක් ලෝකෙට පෙන්වන්න මම නෑ වැටිලා නෑ මම හොඳින් ඉන්නවා කියලා පෙන්වන්න මම ටිකක් සුපෝගභෝගී කියලා පෙන්වන්න ටිකක් ලොකුකම පෙන්වන්න කැමති නිසා වෙම මේ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය දෙයටත් වඩා වියදම් කරන්නේ අනවශ්‍ය දේවල්ට අසුකුරුත්තන් දේවල්ට. අනේ ඒක නිසා වෙම හොඳින් මතක තියාගන්න මේ කාල සීමාව තුළ මේ ලැබෙන දේ නිවැරදි ලෙස කළමනාකරණය කරන්න වග බලා ගන්න. අත්‍යවශ්‍ය දෙයට හැර වියදම් කරන්න යන්න එපා. මේ කාලේ ඔබට තියෙන ලොකුම ගැටලුව වියදම් අධික බව. එහෙනම් ඔබ උපරිම උත්සාහ කරන්න. ලැබීම් තියෙනවා. ලැබීම් තුල දැන් මම කියන්නේ ව්‍යාපාර තුල වුණත් මේ කාලේ අර හොඳ අවධානයෙන් ඒකවල කටයුතු කරොත් හොඳට ලැබෙනවා මේ කාලේ. රැකියාව තුල වුණත් මේ කාල සීමාව තුල ඔය මොන හරි කරලා අතමිට සරු කරගන්න හැකියාව දෙන රැකියාවක් කරන ගමන් පොඩි බිස්නස් එකක් කරලා හරි මොන හේතුවකින් හොඳ කල්පනාකාරීත්වයෙන් උනන්දුවෙන් වැඩ කරොත් සිංහලක් නෙමෙයි හම්බ කරන්න පුළුවන්. එහෙනම් මුදල් ප්‍රවේශම් කරගන්න වග බලා ගන්න මේ කාලේ පුළුවන් තරම් මේ කාලය උත්සාහ කරන්න අර සල්ලි හොල්ලන්න බැරුව යන තැම්පත් කරගන්න. අනිත් එක තමයි මේ වෙලාවේ රැවටිලිකාරී ආයෝජනවලට අහු වෙන ඉඩකට පදිනවා. ඒකින්ද එක අය කියනවා මෙන්න මේ අඩු ගාණක් වියදම් කරලා ලොකු ගාණක් හොයන්න පුළුවන්. මාස 2-3 මේ දේවල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවට යන්න එපා. නීති අනුකූල මාර්ග ඔස්සේ දේවල් මම කියන්නේ ලොකු වැඩ කරලා දිනන්න බෑ මේ කාලේ. පොඩියට ටික ටිකයි දිනන්න පුළුවන් කියලා. එහෙනම් ලොකු වැඩ කරන්න යන්න නැතුව පොඩියට යම් දෙයක් කරන්න උත්සාහ කරන්න. අනිත් පැත්තෙන් මේ කාලේ ඔය ණය ගන්න පෙළඹෙනවා. මොකද දේවල් කරන් යද්දී මේ කාලේ මුල් කාලේ කරන දේවල් සාර්ථක නැතර ඒ පොඩි සාර්ථකത දැක්කම මේක ලොකුවට කරන්න පුළුවන් කියලා ඔන්න ණයක් අරගන්නවා. ණයක් දාලා ඉන්වෙස්ට් කරන්න උත්සාහ කරනවා. අන්න ඊට පස්සේ වැඩි අවුල් වෙනවා. ඒ නිසා පොඩියට පටන් ගන්න ටික ටික දියුණු වෙද්දිත් ඔබ ටික ටිකම ගමනක් යන උත්සාහ කරන ණය වෙන්න උත්සාහ කරනවා. මේ කාලේ ණය වුණොත් නම් ගෙවා ගන්න හරි අමාරුයි. එහෙම වුණොත් ඉන්න තියෙන තැන් පවා විකුණලා තමයි ණය බේරන්න වෙන්නේ. ඒක හොඳට මතක තියාගෙන කටයුතු කරන්න. සමාජ සේවා දේශපාලන කටයුතු කරන සිංහ ලග්න හිමියන්ට මේ කාලය කොහොමද? අන්න ඒ කටයුතු කරන සිංහ ලග්න හිමියන්ට ඉතාමත් සුවේශී කාලයක් මේක. මොකද මේ කාලය ඔබට අර පොඩි මිනිසුන්ගේ ඇසුර ඔබට පුළුවන් මහ පොළොවට බෑලා උන්නේ කටයුතු කරන්න. අන්න ඒ තත්ත්වයන් තුළ අර දැන් පහුගිය කාල සීමාව තුළ රෙන් අර සල්ලි තියනවා කියලා හෝ නැත්නම් මොකක් උසස් තත්ත්වයක් උඩ ඔබ වට කරන් හිටපු අර ලොකුයි කියන මිනිස්සු ඔබෙන් ඈත් වෙද්දි මේ කාලේ වැඩි වශයෙන් ඔබට ඔන්න පොඩි මිනිස්සු ළඟ වෙනවා. ඒක නිසා ඔය දේශපාලනය කරන අයට ඒ වගේම යම්කිසි ආකාරයෙන් ඔය සමාජ සේවා කටයුතු කරන අයට මේ කාලේ ඒ සම්බන්ධයෙන් තනතුරු තාන්නමාන ලැබෙනා වගේම ඒ දේවල් තුළ ජනතා ආකර්ෂණ ලැබීම තුළ ඔන්න මේ කාල සීමාව තුළ ඔබ යම්කිසි ඉහළ තැන් වලට ඔස්සවා තබන්න අර මහ ජනතා පොදු මිනිස්සු පොඩි මිනිස්සු උත්සාහ කරනවා. ඒ කියන්නේ උන්ට ඒක හැකියාවක් තියෙන නිසා ඒ කාර්යයන් වලට ඊ타මත්ම යහපත් කාලයක් මේක. හැබැයි පොඩ්ඩක් ඉහළින් කැපිලි තියේ. හැබැයි ඒ කැපිලි කොහෙන් ආවත් ඔබේ ගමන යන්න ඔබට මේ කාල සීමාව තුළ ඉතාමත්ම හොඳ තල්ලුවක් ලැබෙනවා. මොකද ওই කටයුතු තුළ වැදගත්ම වෙන්නේ ඉහළට වඩා අපේ පහළ පෙළේ මිනිස්සුනේ. ඒ කියන්නේ තැනට යන්න. තැනට ගියට පස්සේ වෙනම කතාව. හැබැයි එහෙම වෙන්න එපා. මොකද මේ කාලේ එහෙම මිනිස්සු රවට්ටලා තැනට ගියොත් ගිහිලා මිනිසුන් අමතක කළොත් ආය ඔබ වටනවා. මොකද හේතුව පොඩි මිනිහා තමයි ඔබ දරාගෙන ඉන්නේ. බැරිලත් ඔබ මේ මුක්කෝ අතහැරියොත් ඉවරයි. ඒක නිසා දේශපාලනට සමාජ සේවයට ඉහළ කාලයක් හොඳ කාලයක් උපරිමයෙන්ම සාර්ථකත්වය ලැබෙන තනතුරු තාන්නමාන ලැබෙන කාලයක්. ඒ දේ තුල පොඩි මිනිහා එක්කම ඉඳලා ගමන ගියොත් ඔබට මේ වසර දෙකමාර තුල ඉහළම තැනකට යන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු අමතක කරන්න එපා. ඒක ආය පාරක් කියනවා. ගෘහ ජීවිතය, පෞල් ජීවිතය, කුටුම්බ ජීවිතය ගැන කතා කරොත් මුලින්ම අපි කතා කරමුකෝ මේ සැමියා බිරිඳ කියන විවාහකාය සම්බන්ධය. ඉතින් විවාහකාය සම්බන්ධයෙන් කතා කරොත් ඉතා සුවිශේෂී තත්ත්වයක් තියෙන මෙන්න මේ කාල සීමාව තුළ ටිකක් ඔබේ සහකාරට තරම්ම යහපත් කාලයක් නෙමෙයි. කුමනෝ තත්ත්වයන් තුළ
පොඩ්ඩක් දුරස් වීම ඔන්න ඇතිවිය හැකි කාල පරිච්ඡේදයක් මේ සැමියා සහ බිරිඳ කියන කාරණා තුළ දෙන්නට දෙන නුරුස්සන ගති ස්වභාවයන් නිතර නිතර ගැටුම් ඇති වෙන තත්වයක් පෙන්눔 කරනවා. අර එකතන හිටියත් දෙතනක ඉන්නා වගේ මානසිකව පොඩි ඈත් වීමක් බලාපොරොත්තු වෙනවා. නැත්තම් ගොඩාක් දුරට මේ කාල සීමාව තුළ ඔබේ සැමියා හෝ බිරිඳ පොඩ්ඩක් ඔබෙන් ඈත් වෙන්න. ඒක සමහර විට අමනාපයකින් ඉවත් වීමක් වෙන්නත් පුළුවන්. නැත්තම් රැකී ආරක්ෂා කටයුතු හෝ මොකක් හෝ විදේශගත වීමක් හරි. හැබැයි මේ කාල සීමාව තුළ ඒ වගේ රැකී ආරක්ෂාවකට හෝ විදේශගත වීමකට දෙන්න පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න එක ඉතා යහපත්. මොකද වෙන්වීමක් තියෙන තැනදී අර අයහපතක් නොවි වෙන්වීම ඉතා යහපත් නැතුව අර එකදිද්දි පොඩ්ඩක් මේ කාල සීමාව තුළ ගැටලු ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, අර දෙදෙනා අතර ගැටලු ඇති වෙනවා, ඔබේ සහකාරී රැකියාවට වෘත්තියට බාධක ඇති වෙන ඉඩකට වැඩි. අන්න ඒ දේවල් තුළ ටිකක් නිවස තුළ යම්කිසි අගහිංකම් දැනෙන ඉඩකට පවතිනවා වැඩි. පවුලේ කටයුතු වල වියහිදම් බහුල වෙනවා. අන්න ඒ තත්ත්වයන් තුළ පවුල තුළ ගැටලු මතුවෙන ඉඩකට පවතින නිසාවෙන්ම පොඩ්ඩක් මේ කාල සීමාව තුළ අර දෙන්න දෙපැත්තට වෙලා වෙන් වෙලා කියන්නේ වෙන්වීම කියන අදහස් කරන වෘත්තියක් සම්බන්ධයෙන් හෝ වෙනම විසීම ඉතා යහපත් වෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි එහෙම කියලා දෙන්නට වෙන් වෙලා ඉන්න කියලා නෙමෙයි. බුද්ධියෙන් කටයුතු කරොත් ඒ ගැටලු මතුවෙන එක්කෙනෙකුට කේන්තියදී එක්කෙනෙක් ඉවසීමෙන් දරා ගන්න පුළුවන් නම් දෙන්න කතා බහ වෙලා මේ කාලේ මේ தත්ත්වය ගැන අන්න ඒ தත්ත්වය විසඳා ගන්න හැකියාව තියෙනවා. ඔප්ෂන්ස් තියෙනවා. ඒකට බුද්ධිය තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම මේ ඔබගේ දෙමාපියන්ට මේ කාලේ ටිකක් ඔන්න ජීවිත අවදානමක් තියෙනවා. මේක මේ බය කරන්නේ මේ කියන්නේ ටිකක් අසනීපකාරී තත්ත්වයන් උද්ගත වෙන්න ඉඩකට පවතිනවා. ඒ වගේ ඔවුන්ගේ ජීවිතයට පොඩි පොඩි බාධක ඇති වෙන්න, කරදර ඇති වෙන්න හේතු කාරණා දෙනවා. මේ මුලින්ම මේ දේ කියන්නේ ඒ වගේ අසනීපකාරී තත්ත්වයන් ඉන්න නම් ඊට වඩා හොයලා බලලා වැඩි වශයෙන් පොඩක් මේ කාලේ ඒවට මැදිහත් වෙලා ඔවුන්ගේ සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන. තව පැත්තකින් අන්න ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඔය පොඩි ඇවිද ගන්න අපහසුතා අන්න ඒ වගේ තත්ත්වයන් ඇතිවීම ඉලකරකුත් පවතින නිසා පොඩ්ඩක් ඔබට ඔවුන් වෙනුවෙන් මිල මුදල් වැය කරනවා වගේම කාලය වැය කරනවා. උන්ට සාත්තු සප්පායම් කරන්න සිද්ධ වෙනවා. මෙහෙමයි මේ කාල සීමාව තුළ ඒ රාष्ट्रයක පවතින කාල සීමාව තුළ ඒ වගේ යම්කිසි ආකාර ආබාධිත වැඩිහිටියන්ට ඒ වගේ තමන්ගේ දෙමව්පියෝ වුණත් කරන්න පුළුවන් නම් ඒක කරදරයක් කියලා හිතන්නේ නැතුව කරන්න හැකියාව තියෙනවා. ඒ පින මැති ඔබට මේ රාष्ट्रකයේ තියෙන ගොඩාක් දුර තියෙන අඳුරු අරිටු විපාක අඩු කරගන්න. ඒක නිසා මේ වෙලාවේ දෙමව්පියන්ට සැලකීම අංක 1 කියලා හිතන්න. මොකද දෙමව්පියන්ට සැලකීමත් මහානදම් පිරීමක් හා සමානයි කියලා අපේ බුදු පියාණන් වහන්සේ කියලා දෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ සෙනසුරු දසාව තුළ ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක්. සෙනසුරුගේ රාष्ट्र කාලයන් පවතින කාල සීමාව තුළත් ඒ වැදගත් තත්ත්වය. අන්න ඒක නිසාවෙන්ම මව්පියන්ට මේ කාලේ සලකන්න උත්සාහ කරන්න. සහෝදර සහෝදරියන් එක්ක ගැටලු ඔවුන්ගෙන් දුරස් වීම බලාපොරොත්තු වෙන්න හැකියාව තියෙනවා. හැබැයි දුරස් වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාරත් ලැබෙන කාලයක්. එහෙම තත්ත්වකුත් තියෙනවා. හැබැයි එකට ඉන්න අයත් එක්ක පොඩ්ඩක් ගැටුම් මතුවෙන්න ටිකක් ඔවුන් එක්ක අමනාපකම් ඇති වෙන හේතු කාරණා තියෙනවා. හැබැයි දුරස්තව ඉන්නවා. සමහර විදේශගත ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබට ඈත්ලා ඉන්නගේ විටින් විට කියන්නේ ලොකුවට නෙමෙයි. ඔබට අවශ්‍යතාවයට උපරිමයෙන්ම නෙමෙයි. හැබැයි යම් තාක් දුරට සානදායී ආකාරයේ උදව් උපකාර ලැබෙන්න ඉඩකඩකුත් පවතිනවා. දරුවන් සම්බන්ධ කාරණා ගැන. ඔක විශේෂ තත්ත්වයක්. දරුවන්ගේ කටයුතු තුළදී ඔබට පොඩ්ඩක් අර දරුවන් ගැන මැදිහත් වෙලා කටයුතු කරන්න වෙන දරුවන් සම්බන්ධ කාරණා ගැන. ඔක විශේෂ තත්ත්වයක්. දරුවන්ගේ කටයුතු තුළදී ඔබට පොඩ්ඩක් අර දරුවන් ගැන මැදිහත් වෙලා කටයුතු කරන්න වෙනවා. ඒ වගේම දරුවන් සම්බන්ධයෙන් හිත රිදෙන යම්කිසි ආකාරයෙන් ඔවුන් නිසා ඔබට දුකටපත් වෙන කාරණා සිදුවීම ඊටකට පදන් ටිකක් මානසික ඇදෙන. මොකද දරුවෝ මේ කාල සීමාව තුළ ටිකක් අකීකරු වෙනවා. කුඩා දරුවෝ විතා විශේෂයි. අකීකරු වීම තියෙනවා. ඒ වගේම ඔවුන් ඔබට බොරු කරනවා. ඔබට ඇත්ත කියන්නේ ගොඩාක් දුරට බොරුව කරන්නේ. අර හැම වෙලේම දරුවෝ ටිකක් අර ඒ වගේ හිතුවක්කාරීකම් කරන්න ගිහිල්ලා අන්න ඔවුන්ගේ ජීවිතවලට පොඩි පොඩි ගැටලු මතුවෙලා ඒව තුළ ඔබට හිතට පීඩාකාරී තත්ත්වයක් ඇතිවෙන. දරුවන්ගේ ඕනෑම කටයුත්තක් වුණත් යහපත් කටයුත්තක දුනත් වැඩි වශයෙන් ඔබට පීඩාගෙන දෙන තත්ත්වයක් තියෙනවා. ඔබට ඒවට වැඩි වශයෙන් හිතන්න සිද්ධ වෙන ඒව හේතු කරගෙන තියා මානසික ආතතිය වගේ දේවල් දරුවෝ සම්බන්ධ කාරණා ඇති වෙන එකකට පාත වෙනවා. ඒ වගේම පොඩක් මේ කාල සීමාව තුළ දරුවන්ට අනතුරුකාරී දේවල් සිදුවීම ඊට කඩකුත් පෙන්눔 කරනවා. අනේ දේවල් තුලත් පොඩ්ඩක් මෙන්න දරුවන්ගේ ඒ වෙලාවල් ඒ දේවල් ටික හරියට ආකාරයෙන්ම කල්පනාකාරී බලලා ඔවුන් එක්ක කටයුතු කරද්දිතර ඔවුන්වත් පොඩ්ඩක් ඔබේ ධාර්මික කටයුතු කරද්දි මේ පිළියම් පිළිවෙත් කරද්දි ඔවුන්වත් ඒ දේවල් සහභාගී කරගන්න උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ හැම වෙලෙම ඔවුන් වචනයක් කිව්වත් ඔබේ හිතට දෙන තත්ත්වයට ටිකක් ඔබව පොඩ්ඩක් ඔවුන් ගණන් නොගන්නා තත්ත්වයක් තුළ තියෙනවා. ඒව නිසා හිත රිදීම් ඇති වෙන ටිකක් යම් මානසික කලකිරීම ඇති වෙන්නත් හේතු කාරණා දෙනවා. ඉතින් ඒවා ලොකුවට ඔලුවට ගන්න එපා. ජීවිතේ අපි දරුවෝ අපි ආදරෙන් රැක බලා ගන්න තමයි. නමුත් ඒ හැම දෙයක්ම ඕනට ඔවුන්ගෙනුත් පෙරලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේ කාල සීමාව තුළ ඔබ තුලත් එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට අර බලාපොරොත්තු වැඩි වෙද්දි දුක වැඩි ඒව නොලැබෙද්දි. ඒ නිසා මේ වෙලාවේ කිසිම දෙයක් එහෙම මානසිකව පීඩාවක් කරගන්න නැතුව ඔවුන්ටත් ඔබ පීඩාව දෙන්න නැතුව මොකද මේ කාල සීමාව තුළ ඔබත් පොඩ ඔබ කරන දුරදිග නොසිතා කරන වැඩ නිසා
දරුවන්ටත් ප්‍රශ්න ඇති වෙන ඉඩකට පවතිනවා. දරුවන්ටත් කරදර ඔබ නිසා වැය කරන්න සිද්ධ වෙන දේවල් වෙනවා. ඔබගේ හිතුවක්කාරී බව නිසා. ඒ කියන්නේ දෙපැත්තටම ওই தත්ත්වය තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන බුද්ධිමත් වෙන්න උත්සාහ කරන්න. ඔබ හරි කියලා හිතන දේ හැම වෙලෙම හරි කියලා හිතන්න එපා. අනවශ්‍ය විදිහට දරුවන්ගේ වැඩ කටයුතු දරුවන්ගේ කාර්යවලට ඇඟිලි ගහන්න යන්නත් එපා. සිංහලක් නෙමෙයි හොඳින් මත දෙන්න මේ කාල දසාව තුළ. ඒ දේවල් තුළ තමයි ගොඩාක් දුරට දරුවන්ටත් ඔබ එපා වෙන තත්ත්වයටපත් වෙන්නේ. අන්න ඒක නිසා ඔබ ඔබේ පැත්තෙන් තියෙන ගැටලු ටික හදා ගන්න උත්සාහ කරන. එතකොට අර පැත්තෙනුත් ටිකක් එන දේ 50%ක් හරි අඩු වෙයි. ඒක නිසා මේ දරුවෝ සම්බන්ධ කාරණා තුළ මේ කාල සීමාව තුළ ඔය වගේ තත්ත්වයන් පැන නැගී හැකි. එය බුද්ධිමත් විසඳ ගන්න ඔබේ ඉවසීම සහ ඔබ තුළ යම්කිසි ආකාරයෙන් සංයමයක් ඇති කරන්න උත්සාහ කරන්න. ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා මෙන්න මෙතනදී සිංහලක් නෙමෙයි ප්‍රවේශම් විය යුතුම තැන. මොකද හේතුව ඔබට මේ වසර දෙකමාර තුළ ඔබව ඇදවට්ටන්න ඔබව මානසික ඇදවට්ටන්න ප්‍රධාන බලපෑමක් කරන පැත්තක් තමයි මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා කියන්නේ. මේ කාල සීමාව තුළ ඔබට වැරදි සම්බන්ධතා ඇති වෙන කාලයක්. ඔබව යම්කිසි කෙනෙක් පාවිච්චි කරන ඔබේ තියෙන යම්කිසි දෙයක් ගන්න හිතාගෙන අන්න රැවටලි දායක චාටු බස්කින් බොරු ආදරයක් පෙන්නමින් අන්න ලං වෙන තත්ත්වයක් මේ කාලේ ටිකක් පෙන්වුම් කරනවා. ඒක නිසා චුට්ටක් මේ කාල සීමාව තුළ ප්‍රවේශම් විය යුතුමයි සම්බන්ධතා කියන තැනදී සම්බන්ධතා අලුතෙන් ඇති කරගන්න මේ කාලේ එහෙම ඇති නොකරගෙන ඉන්න තාක් යහපත් මේ වසර දෙකමාර. මොකද දැනට තියෙන සම්බන්ධතා අතරින් කියන්නේ මේ ඒ සම්බන්ධතා තුළ යම්කිසි ආකාරයකින් ඉවසීමෙන් සහ ඇති කරන මොකද මේ ගොඩාක් දුර මේ ඉවසීමත් සම්බන්ධතා තුළ නැහැ. ඔබ හැම වෙලේම ඔබේ ආදරවන්තය ඔබගේ ඇස්මානේ තියාගන්න ඔවුන්ගේ නිදහසට බාධා කරන්නත් පෙළඹෙනවා මේ කාලේ. ඒ නිසා පුළුවන් තරම් ඒ ආදරයට නිදහස දෙන්න ඒ දේවල් තුල තියෙන. හැබැයි ඒ දේ තුල බලාපොරොත්තු අඩු කරන්න. සමහරක් වෙලාවට ඒ අහිමිවීම විය හැකියි. ඒ අහිමිවීම වුණොත් ඔබ ජීවිතේම කඩාවට ගන්න මුළු ජීවිතේම ඔක්කොම අතාරිනවා. අන්න ඒ දේ තුල රැකියාවල් බාධා කරනවා, අධ්‍යාපනයට බාධා කරගන්නවා. නැත්තම් ඔබේ ජීවිතයේ තියෙන ඔබ කරගෙන කර්තව්‍යයන්ට බාධා කරන ව්‍යාපාර කඩාවට ගන්නවා. අන්න ඒ තත්ත්වයටපත් වෙන්න එපා. මොකද මේ කාලේ සම්බන්ධතාන තුළ පීඩාකාරී තත්ත්ව වැඩි, සම්බන්ධ අත්හැරීමේ සම්භාවිතාව වැඩි. අපි ඇත්ත කතා කරන්න එපා. අන්න ඒ දේ තුළ අත්හැරීම තුළ ඔන්න ඔබේ ජීවිතය අතහරින්න යන්න එපා මේ කාලේ. මේ වගේ මෝඩකම් කරන්න පෙළෙමෙන කාලයක් මේ සම්බන්ධතා කියන හේතු කාරණා උඩ. ඒ නිසා ටිකක් ප්‍රවේශංකාරී වෙන්න අලුත් බැඳීම් ඇති කරගන්න යන්න එපා මේ කාලේ. පුළුවන් තරම් අවම කරගන්න. ඒ දේ තුළ තමයි ගැටලු පැන නැගීම ඉඩකඩ වැඩි. මොකද වැරදි අසුරුකම් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ආදරයෙන් ජීවිතයට කිව්වම මේ කාලේ සිංහලක් නෙමෙයි දෙපැත්තක් තියෙනවා. දැන් ඔබට යහපත් ආදර සම්බන්ධතාවන මේ කාලේ තියෙන්නේ. පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්නේ අන්න ඒ ආදරය කරදරයක් ලෙස දකින්න. වාදයක් ලෙස දකින්න. ඔබ යම්කිසි හොඳ පාර ගන්න ඔබ වැරදි පැති වලට යද්දී ඔබ යම්කිසි ආකාරයෙන් කඩා වැටෙන තැන් වලට යද්දී ඔබව ගොඩ ගන්න. ඔබ යම්කිසි ආකාරයකින් ඉහළට තියන ඒ වැටෙන තැන් වලින් ආරක්ෂා කරන්න බේර ගන්න ඔන්න උත්සාහ කරද්දී ඔබ ඒක ඔබට වදයක් ඔබට කරදරයක් ලෙස දකිනවා. මේ වෙලාවේ ඔබ ආදරවන්තයාගේ උපදේශ අනුශාසන අහන්න කැමතිම නැහැ. ඒක වදයක් මොන වදයක්ද මේක කියලා අන්න ඔවුන් ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරනවා. අනේ තත්ත්වයන් තුල ඔබ ඒ තත්ත්වයන් ඔවුන් එපා වෙනවා. ඔබ අතහැරලා දාන්න පෙළඹෙනවා. හරි පැත්ත, හොඳ ආදරේ පැත්ත. හැබැයි ඔන්න වාසි පරමාර්ථ බලාපොරොත්තුෙන් වැරදි පැත්තෙන් ඔබව බැඳීම් වලට ලක් කරන් ඉන්නවනේ. ඔවුන් පුළුවන් තරම් මේ කාල සීමාව තුළ අර ඔබව වැරදියට පොළඹවන්නේ. ඒ වැරදි පොළඹවලා ඔවුන්ට වාසියත් කරගන්න පෙළඹෙනවා මේ කාලේ. ඔබ බිලි දීලා හරි ඔවුන්ගේ කාර්යය කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ ඔන්න දෙපැත්තක් තියෙනවා මේ ආදර සම්බන්ධතා. ඔබ තේරුම් ගත යුතු වෙනවා. මොකද්ද මේක හරිද හැම වෙලේම ඔබට ටිකක් හිත රිදෙන විදිහට ඔබේ වැරද්දක් පෙන්වා දෙන කෙනෙක්ට කවදාකවත් ප්‍රතික්ෂේප කරන්න එපා මේ වෙලාවේ. ඔවුන් තමයි ආදරය ඔබට මේ කාලේ මේ අවුරුදු දෙකමාරේ වටින්නේ මේ ආදර සම්බන්ධතා. හැබැයි ඔබ වැරදි කරන්න මෙහෙම වියදම් කරන්න මෙහෙම කරන්න අරකට අර දේවල් ගන්න මේ දේවල් ගන්න අර ඔබ ඒ දේවල් වලට පොළඹවන අය පොඩ්ඩක් පරිස්සමෙන් ආශ්‍රය කරන්න. ඒක පැහැදිලිවම තේරුම් ගන්න උත්සාහ කරනවා. මොකද සිංහලක් නෙමියාට සම්බන්ධතා තුළ බේරා ගන්න ලොකු කාරණාවක් මෙන්න මේ කාලදසා තුළ තියෙනවා. මොකද ගොඩාක් පීඩාකාරී තත්ත්වය ඔබට ඇති කරන්නේ සම්බන්ධතා තුළ. අනිත් පැත්තෙන් විවාහක සිංහලක් නෙමියෝ මේ කාලේ වැරදි පැටලීම් වලට පැටලෙන ඉඩ කඩ වැඩි. ඒ දේවල් තුලත් අර ඔබ අහු වෙනවා. රැවටීම් වලට ලක් කරන බොරු ආදරයක් පෙන්වනවා. අර හැමදාම තමන්ගේ අර ආදරයෙන් හැමදේම කරන බිරිඳට වඩා අර බොරු ආදරයක් පෙන්වන පැති වලට යොමු වීම වෙනවා. අර ඒ ආදරය කියලා පෙන්වන දේ තුල ගිහිල්ලා නැති වෙන්න තියෙන සංහතියම යට පුදලා අන්තිමට ඔබට පයින් ගහලා වුන් එළියට දායි. ඒ නිසා මේ මට තදින් කියන්නේ ඒ වැරදි ඔබෙන් නොවෙන්න ඕන නිසා. අධ්‍යාපනය විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ගැන අපි දැන් කතා කරොත් පාසල් අධ්‍යාපනය තුළ මේ කාල සීමාව තුළ ගොඩාක් දුරට ඔබගේ පාසල් අධ්‍යාපන කටයුතු වලට ඔබේ උනන්දු ඌමනාව නැත්නම් ඒ තත්ත්වයන් තුළ තියෙන අර ඔබගේ කැපවීම ගොඩක් අඩු වෙන කාලයක්. අර අධ්‍යාපනය එපා වෙන කාලයක් මේ කාලේ. ඔබ හැම වෙලේම උත්සාහ කරනවා
අර දැන් පාසල් යන එක අඩුයි. ඒ දේවල් මග හරින්න ඕන ක්ලාස් කට් කරන්න ගෙදරින් පීඩන එද්දි පාසල් යනවා කියලා ගිහිල්ලා ඒ වැරදි ඒ දේවල්ෙන් අයින් වෙන කියන්නේ පාසල් නොගින් එන තැන්වල යන්න. අන්න ඒ තැන්වලට ගියාට පස්සේ අර ඔබ බලාපොරොත්තුෙන් ඒ වගේ වැරද්දක් කරන්න නෙමෙයි වැරදි දේවල්ට පෙළඹෙන්න උත්සාහ කරන වැරදි යාළු ඉහෙලියන්ගේ ඇසුර මේ කාර්ය වැඩි. අන්න ඔවුන් ඊට පස්සේ ඔබව වැරදි දේවල්ට එනවා. අද ඉස්කෝලේ යන්න ඕනේ අපි යන් මෙහෙම තැනකට. අන්න තැනකට ගිහලා ඔන්න මේ වැරදි පුරුදු වලට පෙළඹෙනවා. ගිහිලා මත්ද්‍රව්‍ය මත්පැන් ගන්න පෙළඹෙන. අන්න ওই වගේ දේවල් පෙන්눔 කරන. ඒ නිසා ඔය සිංහලක් නෙමෙයි දරුවෝ ඉන්න දෙමාපියෝ අහන්න ඉන්න නම් බය වෙන්නේ මම කියන්නේ. ඔබේ දරුවන් ගැන අවධානය වැඩි කරගන්න. නැත්නම් මේ දරුවෝ අහන් ඉන්නවනම් මේ වෙලාවේ ඔබේ ජීවිතේ ඒ වගේ වැරදි දේවල් පෙළඹිලා ජීවිතේ අපරාධ නාස්තිය නිරකට පදින. ඒ නිසා මේ වෙලාවේ ඒ වැරදි වැඩ කරන එක අඩු කරන්න. හිතින් හිතාගන්න නෑ මම කොහොම හරි මොන අමාරුකම් තිබ්බත් පීඩාකාරී තත්ත්වයක් තිබ්බත් මම මේ අධ්‍යාපනය නවත්තන්නේ. මේක හරි කම්මැලි හිතෙනවා. ගුරුවරුන්ගෙන් පවා පොඩක් වැඩිහිටියන්ගෙන් පවා පොඩක් ටිකක් තද බල ලෙස අර යම්කිසි ආකාරයෙන් දඬුවම් දෝෂාරෝපණ ලක්කන ඉඩකට පදින. ඒකට හේතුව ඔබේ වැරදි. ඔබ ටිකක් කරන වැඩ උනන්දුවෙන් කරන්නේ, ගෙදර වැඩක් දුන්නත් කරන් එන්නේ. ඒ වගේ තත්ත්වයන් ටිකක් තියෙනවා. ඒක නිසා අධ්‍යාපනයේ තියෙන ඌමනා උනන්දුව අඩු වෙන නිසාවෙම චොට්ටක් මේ කාල සීමාව තුළ ඒ තත්ත්වයන් වලට ඉඩ දෙන්න එපා. ඌමනාවෙන් උනන්දුවෙන් වැඩ කරන්න. හැබැයි මේ කාලේ ඔබ එහෙම උනන්දුවෙන් ඌමනාවෙන් වැඩ කළොත් මේ කාලය අර ඌමනාවෙන් උනන්දුවෙන් වැඩ කරලා හිටපු පහුගිය කාලටත් වඩා සාර්ථකත්වයට අත් වෙන කාලයක්. ගොඩාක් දුරට. හැබැයි මේ පරිබාහිර කාරණා තමයි වැඩිම තියෙන. අධ්‍යාපනයටත් වඩා ක්‍රීඩාව සම්බන්ධයෙන් කාරණා තුළ, කලාව සම්බන්ධයෙන් කාරණා තුළ, ඔබේ දක්ෂතාව තුළ අන පරිබාහිර දෙයට ඔලුවත් වැඩියෙන් යනවා. ඒ දේ තුළ ඔබේ හැකියාව පෙන්වන්නත් හැකියාව දෙන. ඒ තුළ සාර්ථකත්වයේ ජයග්‍රහණත් අත් කරගන්න හැකියාව දෙනවා. හැබැයි නොමග යනවට වඩා අර ඒ වගේ පරිබාහිර ක්‍රීඩාව හෝ වේවා කුසලතා දේවල් කලාව සම්බන්ධ කාරණාවල මැදිහත් වෙලා ඒ දේවල් තුළ කටයුතු කිරීම ඉතා යහපත්. ඒ නිසා ඒ පැත්තට නැඹුරුනට ගැටලුවක් නැහැ. හැබැයි ඒ දේවල් තුළ සාර්ථකත්වයක් වෙනවා. පොඩ්ඩක් හෝ අධ්‍යාපනයටත් වැඩි අවධානය දෙන්න. අධ්‍යාපනයේදී ගොඩාක් වැදගත්. ඒ කරන හැම පරිබාහිර කටයුත්තකම වටිනාකම වැඩි වෙන්නේ ඔබ අධ්‍යාපනික වශයෙන්ුත් සාර්ථක පුද්ගලෙක් වුණොත්. ඒක නිසා හොඳින් කල්පනාවෙන් දරුදැරියෝ මේ කාලේ කටයුතු කරන්න. බොරු දේවල් වලට සුකුරුතන් දේවල් පස්සේ යන්නේ නැතුව අධ්‍යාපනය ටිකක් නැඹුරුව කම්මැලිකම අතහැරලා කටයුතු කරන්න උත්සාහ කරන්න. උසස් අධ්‍යාපන කටයුතු කරයි යද්දී උසස් අධ්‍යාපනයේට අර පාසල් අධ්‍යාපනයට සාපේක්ෂව යම් තාක් දුරට යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා මේක. මොකද විශේෂයෙන්ම මේ උසස් අධ්‍යාපනයේ විදේශ අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනය ලබන්න අන්න මේ කාලේ හොඳ හැකියාවක් සිංහල ලග්න හිමියන්ට තියෙනවා. බාධක නැතුවම නොවේ, ටිකක් පීඩිත තත්ත්වයක් නැතුවම නොවේ. නමුත් ඒ බාධක පීඩිත තත්ත්වයෙන් මැඩගෙන ඔබගේ සාර්ථකත්වයට කොහොම කෙලස හෝ යන්න පුළුවන් කමක් තියෙනවා. අනේ මොකද මේ කාල සීමාව තුළ මේ උසස් අධ්‍යාපන හදාන්න අය හොඳින් මතක තියාගන්න. ඔබ මේ කාලේ කරන කියන දේවල්, ඔබ මේ කාල සීමාව තුළ ඉගෙන ගන්න පැත්ත, එන්නේ දේවල් ඔබේ ජීවිතේ ඉදිරියට, يعني මම මේ වසර දෙකමාර නෙමෙයි මුළු ජීවිත කාලෙටම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ දේවල් තුළ ඔබ මේ කාලේ දෙයක් කරගත්තොත් ඒ දේ ගැන ඉතාමත් සතුටු විය හැකි කාලයක් වෙනවා. මොකද ඔබේ ජීවිකාවට, ඔබේ ජීවිතයට ඒක ගොඩක් වැදගත් කාරණා. ඔබ මේ කාලේ මොකක් හෝ මගහැරගත්තොත් ඒ ගැන ජීවිත කාලෙටම පසුතැවීමක් වෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ කාලේ පුළුවන් තරම් දේවල් ඒ උසස් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනයේ පැත්තෙන් කරගන්න උත්සාහ කරන්න. මේ කාලේ දැන් මේවනේ දැන් දියුණුවයි ලෝකේ. තාක්ෂණය දියුණුවයි. ලංකාවේ ඉඳන් උනත් වෙන රටක ඩිග්‍රියක් කරගන්න හැකියාව තියෙනවා. අන්න පුළුවන් තරම් මේ වෙලාවේ ඔබේ අධ්‍යාපන සුසුකම් සපුරා ගන්න උත්සාහ කරනවා. මොකද මේ කාලේ ඔය අධ්‍යාපන සුසුකම් තුළ ඇති වෙන ගෞරවය, ඒ දේවල් තුළ ඇති වෙන අර අපි කියන ගෞරව නාම ඔබට ඇති කරගෙන හැකියි. සල්ලි දෙන රුපියල් 30000 දීලා ගන්න ගෞරව නාම නෙමෙයි. ඔබේ උගත්කම මත ඇති වෙන ගෞරව නම. එනතම මේ කාලේ ඔන්න ඔබට ඔබේ උපාධිය සම්පූර්ණ කරන්න ඉතාමත්ම හොඳ කාල සීමාවක් මේ කාලේ. අමාරුවෙන් තමා හැබැයි කොහොම හරි ගැට ගන්න. ඔබ මොකක් හරි යමක් රැකියාවක් කරන ගමන් හරි ඔන්න වෘත්තීය සුසුකම සපුරා ගන්න උත්සාහ කරනවා. රැකියාවේ උසස් වීමක් උත්සාහ දෙයක් කරන්න උත්සාහ කරනවා. මේ කාලේ ඒ සඳහා හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි අමාරුවෙන් තමයි. ලේසි නෑ. කාපට් පාරක නෙමෙයි යන්න වෙන්නේ. පාර හදාගෙන කැලේ කපාන තමයි යන්නේ. හැබැයි ඒක තුළ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ඒ සාර්ථකත්වය තුළ ඔබ ඉදිරියේදී සතුරු වෙන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙන නිසා ඒ කාලේ යහපත්. විදේශගත වෙන්නත් මේ කාලේ නරක කාලයක් නෙමෙයි. ඔන්න මේ කාල සීමාව තුළ ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියා නම් විශේෂයෙන් මේ මාසේ 18න් පස්සේ ඒ උත්සාහය දරන්න, ඒ උත්සාහය සඵල කරගන්න හැකියාව දෙනවා. හැබැයි හීන ලෝකවල ඉඳන් යන්න නෙමෙයි. ගිහිල්ලා ටිකක් මහන්සි වෙලා, ටික නෙමෙයි සෑහෙන මහන්සි වෙලා ගේමක් ගහන ගමන් තමයි ඉගෙන ගන්න වෙන්නේ. හැබැයි පුළුවන්. බැරි නෑ. ශරීර සෞඛ්‍ය. ඔන්න සම්බන්ධතා ඇරුණුකොට වැඩි වශයෙන් සිංහල ලග්නෙමිය ප්‍රවේශම් යුතු තත්ත්වයක් තමයි මේ කාලේ ශරීර සෞඛ්‍ය. මොකද මේ කාලේ අනතුරු බහුල කාලයක්. පොඩ්ඩක් ඔය ඇවිදගෙන ගියත් ලිස්සල වැටෙන තත්ත්වයක් තියෙනවා.
මේ බය කරන්න මේ කියන්නේ. ටිකක් ඔබ කල්පනාකාරී වෙන්න. ඉතින් රිය දහවනේදී පාරේ ගමන් බිමැද්දී අනතුරුදායක ස්ථානවල යද්දී මේ කාලේ ගොඩාක් ප්‍රවේශම්කාරී විය යුතුම තත්ත්වයක් තියෙනවා සිංහලක් නෙමෙයි. මොකද මේ කාලේ ගොඩ අනතුරු වෙලා ඔය පාද වලට අස්ථි බිඳීම් ඇති වෙන්න. ටික දවසක් ඇවිදීමේ අපහසුතාවය ඇති වෙන්න. මේක මේ ඇතිවීමේ ඉඩකඩ මේ අනතුරු වලින් සිදුවෙන හානි විශේෂයෙන්ම ශරීරයේ වම් පසට හානි සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්눔 කරන නිසා අනතුරු වලින් කල්පනා කරන මේ පාරේ යද්දී උනත් ඔබ මේ ලෝකෙ නෙමෙයි යන්නේ වෙන ලෝකවල එහෙම කරන්න එපා. ඔබ අවධානයෙන් මේ කාලේ යන්න. පාර පනිද්දී උනත් පාරහා මේ කාලේ පොඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔය අස්ථි සම්බන්ධ රෝගී තත්ත්වයන් ටිකක් උද්ගත වෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන්ම ඔය අතපය ටිකක් වේදනාකාරී තත්ත්වයන් ඇති වෙන්න, ඇවිදීමේ අපහසුතාවය ඇති වෙන්න, විශේෂයෙන් වම් අත තුළ යම්කිසි ආකාරයකින් ඔය අස්ථි දුර්වල වෙන්න හේතු කාරණා වෙනවා. ඒ වගේ තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය බහුලයි. අනිත් පැත්තෙන් මේ කාලේ ඔය නිදන්ගත රෝගී තත්ත්වයන් එකක් කියලා නෑ ගොඩාක් තත්ත්වයන් විශේෂයෙන්ම හෘද රෝගී තත්ත්වයන් දියවැඩිය තත්ත්වයන් කොලෙස්ටරෝල් තත්ත්වයන් අධිරුධිර පීඩනය වගේ තත්ත්වයන් වලට පොඩක් ගොදුරු වීමේ ඉඩකඩ වැඩි. මොකද හේතුව මේ කාලේ මානසික පීඩාකාරී තත්ත්වයක් වැඩි. ඒ පීඩනයේ හේතු වෙනවා ගොඩාක් දුරට. ඒ නිසා මේ වෙලාවේ ඒක ගැන ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන ආහාර ගද්දී ප්‍රවේශමෙන් මේ කාලේ ඔය ගුණදායී දේවල් ගන්න හිතෙන්නෙම නෑ. ඒවා එපාම වයසින් මුහුකුරා ගිය කෙනෙකුට පවා මේ කාලේ කඩචෝරු වල තමයි වැඩිපුර හිත යන්නේ. ටිකක් අහිතකර ආහාර වලට. අන්න ඒක නිසා මේ කාලේ ආහාර ගත ටිකක් ප්‍රවේශයෙන් මොකද ඒව ඔබේ සෞඛ්‍ය පිරිහීම් වලට හේතු කාරණා එල්ලවීමේ ඉඩකඩ පවතින නිසා වෙම නිදන්ගත රෝගී තත්ත්වයන් උත්සන්න වෙන ඉඩකඩ පවතින. ඒක නිසා ඒ සඳහා ඔය ව්‍යායාම රටාවල් ටිකක් පවත්වා යන්න ඒ දේවල් වලින් විතෙන් විට ඔය වෛද්‍ය පරීක්ෂණයක් කරලා තියෙන අඩු වැඩිකම් ගැන වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න උත්සාහ කරන්න. අර ලෙඩව හදාගෙන බෙහෙත් බොන්න ගමනට වඩා මේ මූලික අවදීම ලෙඩ හැදෙන්න කලින් ඒ සඳහා නිවැරදි ආහාර රටාවල් ව්‍යායාම රටාවල් තුළ බෙහෙත් නොබී අසරපිකත්වයන් පාලනය කරගන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදයන් තුළ. මේ මානසිකත්වය හා සම්බන්ධ මානසිකත්වය කියන්නේ මේ පිස්සු හැදෙනවා කියන එක නෙමෙයි. ටික මානසිකව ඇද වැටීම නිසා අනිකුත් රෝගී තත්ත්වයන් ඇති වෙන දේවල් තමයි මේ කාලේ සිංහල ග්‍රාමයට බහුල. ඒක නිසා පොඩ්ඩක් භාවනාවට හිත යොමු වෙනවා. ඒ භාවනා ක්‍රම ඒ උපදේශ මතේ නිවැරදි ලෙස ඒ භාවනාවල් කරන්න පෙළඹෙනවා මේ කාලේ අති යහපත් සිංහල ලග්න හිමියන්ට. ඉතින් ඔහොම තමයි සිංහල ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුව. ඉතින් ඔහොම තමයි සිංහල ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුවත් එක්ක ඉදිරි වසර දෙකමාර 2027 ජුනි 2 දක්වා ක්‍රියාත්මක තත්ත්වය මම අති විශේෂ කාරණා තමයි කිව්වේ. නැත්නම් මේක කතා කරලා පැය දෙක තුනක් යන වැඩසටහන. ඉතින් ඒ වුණාට මේ කියන කාරණා තුළ මේ කිසිම දෙයකින් මානසික වැටෙන්නේ නැතුව ඒ දේ තුළ ගත යුතු පන්නරය අරන් ඔබ කල්පනාකාරීව ඉඳලා කොහොම හරි මේ කාල සීමාව ජීවිතේ අර යහපත් දේ බැහැර කරගෙන යහපත කරගන්න උත්සාහ ධර්මයේ මේ දැන් මෙතනින් එහාට කියන පිළියම් පිළිවෙත් තුළ ඔබ උපරිමයෙන්ම මේ දේවල් කටයුතු කරන මොකද සිංහලක් නෙමෙයි ඉතා වැදගත්. ඔබේ ආගමික පරිසරය තුළ ජීවත් වීම මනස සැලුවෙන් පවත්වා ගන්න උත්සාහ කිරීම. අන්න ඒ දේවල් තුළ ඔබ හරියට කටයුතු කරොත් කිසිම ආකාරයෙන් මේ රාශියකට ඔබට නරකක් ඇති වෙන්න හේතුවක් නැහැ. එහෙම ඉඩක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඔබ ධනාත්මක වෙලා පුළුවන් තරම් ඒ තත්ත්වයන් තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. මම විටෙන් විට වැඩසටහන් ගේනවා. ඒ වැඩසටහන් තුලත් ඔබ වැඩි වශයෙන් මේ කාලේ යොමු වෙන්නේ වහන්න. ඒ දේවල් තුළ මේ කාලෙන් කාට මාසෙන් මාසෙට ඒ විශේෂම ගහමාරු මැද ඔබට කරන්න ඕන දේ මේ වසර දෙකමාර තුල කියනවා. කලබල වෙන්න එපා. ඒ දේ තුල අපි කොහොම හරි සැලසුමක් එක්ක ජීවිතය ගත කරමු. ඒ තත්ත්වයන් තුළ ජීවිතේ ජයග්‍රහණ ඔබට නියත වශයෙන් මත් කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වීඩියෝ අවසානයේ කතා කරන පිළියම් පිළිවෙත් ඔබට හැකි පමණින් ලෝකෙ කොහේ හිටියත් ඔබ උත්සාහ කරන්න සාර්ථක කරන්න. විදේශගත ලයින්නට වෙනම පලාපල කිව්වේ නැහැ. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ කියපු හැම දෙයක්ම මුලින් ඉඳන් මේ දක්වා කියන හැම දෙයක්ම ඔබටත් ඒ ආකාරයෙන්ම වළංගු විදේශගත ලයින්නටත් කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. ජීවිතේ ඔබට වාසනාවන්තයි මේ වැඩසටහන ආපු ඔබ. මොකද බිලියන ගාණක් ලෝකේ ඉන්න සිංහල ලග්න හිමියන් අතරින් ඔබට මේ ඒ රාෂ්ට්‍රයේ තියෙන අරිටු දේ, වැරදි දේ, නරක දේ, අසුභවාදී දේ මිදිලා සුභවාදී කරගන්න මාර්ගය ඔන්න පෙන්නලා තියෙනවා. එහෙනම් ඒ ගමන ගිහිල්ලා මේක අහලා විතරක් නැතුව ඔබ ඒ තියෙන දේවල් කරලා ජීවිතේ ජය ගන්න. ඒ රාෂ්ට්‍ර කාල සීමාව තුළ ඔබේ ජීවිතේ අමතක නොවන සාර්ථකම කාලය, දියුණුම කාලය කරගන්න. ඔබගේ හැම අතින්ම ඔබට සාර්ථකත්වය ගෙන දෙන කාලය කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඔබට පුළුවන්. මේ සෙනසුරු ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්